ඉතින් මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ ඔබරියාව වසමේ ජීවත් වෙන ගොවි මහත්මෙක් මුණ ගැහෙන්න අපි දකින විශේෂ පුද්ගලෙක් මේ මැසි පාලනය සම්බන්ධව විශේෂඥෙක් වගේ වැඩ කරන කෙනෙක්. අපි චූටිය ඒගොල්ලන් දුන්නානේ. අපි චූටියේ නම මොකක්ද? ඇත්තටම මගේ පුංචි බණ්ඩාර නම. ඔව් පුංචි බණ්ඩා කියලා තමයි මගේ අත්ලා අපිට තියෙන නම. හරි මේ වීඩියෝ නරඹන හැමෝම අවසාන වෙනකන් බලන්න. ඔබට ඉතාම වැදගත් වෙන කාරණා කිහිපයක් අපි මේ වීඩියෝෙන් ඔබට ඉදිරිපත් කරනවා. චූටිය කොච්චර කාලයක් වෙනවද මේ මැසි පෙට්ටි හදන්න පටන් ගෙන? මම 2008 තමයි මේක පළවෙනිම ආරම්භ කරේ. මට මේක මහවැලියෙන් තමයි ඉස්සෙල්ලාම හඳුනගන්නේ. මගේ ප්‍රායෝගික අත්දැකීම වැඩි නිසා තමයි ඒගොල්ලෝ හඳුනාගෙන මේකට මාව ගෙනෙන්නේ. ඉතින් දැනට කුසිකර්ම දෙපාර්තමේන්තුව හැම තැනකම මාත් ඉන්නවා. මම ඒගොල්ලන්ටත් ප්‍රතිසහාන කරනවා, කැම්පස් ළමයින්ට පොඩි ප්‍රායෝගික අත්දැකීම් දෙනවා. එතකොට මේ මැසි පෙට්ටි පළවෙනිම මම පෙන්නනවා මේක වහලේ. මේකේ තාර සීට් එක ලස්සනට ගහලා තිනවා. එතකොට මේ වහලේ ඊළඟ ලැල්ල මේක. එතකොට මේ උලන් වදින තමයි මේ කට්ට හතර ගහන්නේ. එතකොට මේක උලින් හිටා මේකේ තව හතරෙන් ඒගොල්ලන්ට උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය මේ දැනුමක් නැති ගොවියෙකුට දෙන පෙට්ටිය තමයි සාමාන්‍ය දැනුමක් නැති ගොවියෙකුට දෙන පෙට්ටිය තමයි මේ. එතකොට මේකෙදී අපි මේක හදලා තිනකොට මේක තමයි පැණි පෙට්ටිය. මේ පැණි පෙට්ටිය පැණි බෝතල් 3කමාරක් වදින. ඔව් එතකොට ඔකේ පැණි ගත්තම ඔකෙන් විතරයි අපි ගන්න. මේක තමයි පැටවුන්ගේ පිලා පෙට්ටිය කියන්නේ. පිලා පෙට්ටිය. මේක මේ විදිහට කරලා දෙන්නේ ඇයිද කියලා දන්නවද? මේක ගේජ් එකක් ඔක්කොම ලොකුට දාලා තියෙනවා. ගල් භාගෙ ගේජ් එකෙන් මේ සියල්ලම වැඩ කරලා තියෙනවා. මේකේ පැවැත්ම වැඩි. එතකොට පළවෙනි කාරණේ තමයි අපේ ගොවියෝ වැඩිපුරම කරන්නේ පැණි ආපුවම ටක් ගාලා ගන්නවා. ඒක ඉතුරු හරි මම අනිත් පෙට්ටියෙන් පෙන්නලා දෙන්නම්. මේකේ මේ පැණි පෙට්ටියට පැණි ආවට ගත්ත කිසිම ප්‍රශ්නයක් නැහැ සම්පූර්ණයෙන්. මේගොල්ලන්ට මෙතන පැණි ටිකක් තියෙනවා ආහාරයට ගන්න ඒගොල්ලෝගේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ රඳව ගන්න. ඒකට තමයි මේ ඇඩිට හදලා ඔව් මේ රඳව ගන්න තමයි ඒගොල්ලෝ තියලා තියෙන්නේ. නැත්තම් මේ පෙට්ටියක් ඒතර ඕනම ගොවියෙකුට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය මේ පෙට්ටියක චූටිය තමයි හදන්නේ. ගොවි මහත්මයෙකුට කීයකට වගේ ගන්න පුළුවන්ද මේ පෙට්ටිය? මේක දැන් නම් මිල වැඩි වුණා. දැන් මේක දෙන්නේ 4400. මේකට ලී අඩි 14ක් වැය වෙනවා. ලී වලින්. ඒකට අනෙක් අංග උපාංග තියෙනවා දැන්. ඒකට මේ දැල් මේ බෝට් ඒ සියල්ලක්ම අපිම සල්ලි දීලා තමයි ගන්න තියෙන්නේ. ඒක නිසා මේ බඩු මිල වැඩි නිසා තමයි මේක මේ විදිහට දෙන්නේ. එතකොට දැන් ඔය සාමාන්‍ය ගොවියෙකුට දැනුම මදි ගොවියෙකුට දෙන පෙට්ටිය තමයි මේක. තව වර්ගයක් තියෙනවා. තව තියෙනවා. මේකෙදි තව විශේෂ වැඩ කොටසක් තියෙනවා මේක. මේකෙදි අපිට පහසුයි. මේකේ පැණි පෙට්ටි දෙකක් තියෙනවා. පැණි පෙට්ටි දෙකක් තියෙනවා. මේ දෙකද? ඔව් ඒ දෙක පැණි පෙට්ටි. මේ අර විදිහට රාමු තියෙනවා. එතකොට මේකේ මේ අපි අර ඉස්සෙල්ලා පෙන්න පෙට්ටියේ යට අඟල් 7මාරක් උසයි. මේක තියෙන්නේ අඟල් 6යි. මෙතෙන් ඉඳලා මෙතෙන් අඟල් 6යි. එතකොට මේ රාමුවක් අඟල් 5මාරක් වගේ තමයි වැටෙන්නේ. එතකොට මේකෙදි බීමැස්ස වදේ බැලුවට මෙතන පැණි රඳව ගන්න අඩුයි. එහෙනම් ටක් ගාලා අර පැණි පෙට්ටි වලට පැණි ගේනවා. සාමාන්‍ය ගොවියෝ මොකද කරන්නේ? එක පෙට්ටියකට පැණි අහු ගමන් විදිහට අරන් ගන්නවා. ඒක මේ සත්තුන්ගේ අර ප්‍රවැත්මට බාධාවක් වෙන නිසා තමයි මේක හඳුන්වලා දීලා දෙන්නේ. එතකොට අපි මොකද මේක තව පහසුකමක් තියෙනවා. තවත් පහසුකම මොකද්ද මේ වගේ දැන් පෙට්ටිය හදවුවට පස්සේ මේකේ පිරිමි සත්තු දැර්ශන වෙලාවල් තියෙනවනේ. පිරිමි සත්තු ඉන්න වෙලාවට මේ අපි කරන්නේ මේක කට්ටි තව මේ පිරිමි සත්තු හදනවා කියන්නේ අලුත් පැජිනක් හදන්න. ඒගොල්ලන්ගේ අම්මා වයසයි වයස නිසා මේ හදන්න. ඒගොල්ලෝ කරන්නේ එහෙම. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ එහෙම පිරිමි සත්තු හවස තමයි මේගොල්ලෝ ඉගිලෙන්නේ.
එළියට එන්නේ. ඒ දැකපු ගමන් ඉන්න රජිනත් එක්ක මේකෙන් වද දෙකක් අරගෙන ඒ පිලා වද දෙකක් එකට දීලා ඒ රජිනත් එක්ක වෙන තැනකින් ගිහින් මීටර 500කට දුරින්. එතකොට ඒගොල්ලෝ පවුලක් විදිහට එතන ඉන්නවා මෙතන අලුතින් රජිනක් හදාගන්න. එතකොට ඒ අලුත් රජින හදපුවම අපට වාසිය මොකක්ද? මෙතන සතියකට රජිනෝ දානවා විතර 15000 20000. ඒක අඩු වුණාම තමයි මේ අම්මා එලවන්නේ. ඒගොල්ලන්ගේ ගේ නම් ඒගොල්ලන්ගේ ගෙදරට විතර හපයන්න අය අම්මට බැරි නම් තමයි ඒගොල්ලෝ අර තීරණේ ගන්න. පිරිමි සත්තු හදලා හදන්නේ. එතකොට තව විශේෂත්වයක් තියෙනවා එතන. රජින එකවරක් විතරයි සංසරණය යෙදෙන්නේ. මුළු ජීවිත කාලෙම. අවුරුදු 4ක්. ඉතින් මේ මැස්සෙක් ජීවත් වෙන්නේ සති 5. අපි මොකද කරන්නේ? ඒ වෙලාවට එහෙම විච්චි ගමන් ටක් ගාලා මේ ලැල්ලෙන් උඩින් පල්ලෙහාට අර පෙට්ටි දිගේම මැස්සට පල්ලෙහාට දාලා අලු දුම් ඉසුරුනේ පාවිච්චි කරලා මේ වගේ දුම් ඉසුරුනේ පාවිච්චි කරලා පල්ලෙහාට දානවා. පල්ලෙහාට කිට්ටු කරගන්න. පළවෙනියෙන් හැබැයි මෙතන මුරකාරයෝ ටික නවත්ත ගන්න ඕනේ. ඒගොල්ලන් දස්නේ කරන එක නවත්තලා තමයි ඉතුරු හරිය වටන් ගන්න. ඊට පස්සේ මේ අනිත් පෙට්ටි මේ වගේම පෙට්ටියක් අරගෙන මෙට්‍රික් පෙට්ටි කියන්නේ මේකට මේ දොර පැත්තේ මෙතන තියෙන කට මේ පැත්තට තියෙනවා. දැන් මම දැන් මේ වැඩි ඉවර කරලා ආපු වෙලාවක් ඊට පස්සේ මෙතන දුම් ගහලා මෙන්න මෙහෙම ඩිංගක් පුස්සලා මේක ඇතුළේ පුරාම දුම් ගහනවා. දුම් ගහලා විනාඩි 5ක් වගේ කාලයක් ඉන්නකොට රැජිනෝ ගෙනවා මේක හංගනවා. එතකොට අපිට අග්ගාය රැජිනෝ ඇහෙන් බලලා අර පෙට්ටිය අරගෙන මේක උඩින් අරන් අර රැජි ඒ තහඩුවක් ගන්න මේ රැජින දාන තහඩුව මෙතෙන් දාලා වහන ලොක් කරගන්න. ලොක් කරගෙන මේකෙන් එක පිලාවාදයක් හෝ දෙකක් මේගොල්ලන්ට දීලා මේගොල්ලෝ අරන් යනවා. මීටර 500කට ඇත. අලුත් ජනපදයක්. එතකොට මේගොල්ලෝ මේක අලුත් නෙවෙයි. මේ තියෙන එකයි අලුත්. එතකොට ඒගොල්ලෝ දින 21ක් යනකොට රැජිනෝ හදලා ඔක්කොම කරගෙන ඉස්සරහට එනවනේ. ඒක පැණි ගේන ප්‍රමාණය හැමදේම වැඩි ඉහළට යනවා. ඒ අර ඒක හේතුව මොකක්ද දන්නවද? රැජින දාන විතර සංඛ්‍යාව වැඩිනේ. වැඩි වෙනකොට හොඳටම අර වැඩ කරන හොඳ පිරිසක් තමයි ඉතුරු වෙන්නේ. කියන්නේ එක මේ ජනපදයක් පටන් ගත්තා නම් ජනපද කීපයක් කාලයක් යද්දී හදන්න පුළුවන්. හදන්න පුළුවන්. ඔව් එතන ඒ පැත්ත විතරක් හැදි. ඒකෝට ජනපදයක් අපි ආගේ හරි ජනක ගෙදරක ස්ථාපනය කරනවා කියන්නේ ඒ ගෙදර අයිතිකාරයා මේක හැදුවට අයිතිකාරයාට නෙවෙයි වැඩිම ප්‍රයෝජනෙ තියෙන්නේ. අවට ගම්වාසීන්ට. ඒ මිනිසුන්ට. ඒ මොකද හැම මිනිසෙක්ම ගෙඩියක් ගන්න මේගොල්ලෝ ගිහිල්ලා පරාගෙන කරපු ගස්වල ගෙඩි. ඒක තමයි විශේෂයෙන්ම මේක මේ තරම් ව්‍යාප්ත වෙන්නේ. ඒක තමයි මිනිස්සු මේ තරම් උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ඵලදාව වැඩි වෙනවා. වැඩි වෙනවා. 30ට 30ක් 40ක් අතර වැඩි වෙනවා. ඒකට අපිට මේ බලන්න පුළුවන් නේද? පුළුවන්. ජනපදයක් දැන් මගේ ළඟ තියෙනවා. ෆොටෝ ආපු එකක් අක්‍රියව බලලා. ඒක ස්ථාපනය කරලා පෙන්නනවා. ඒකට ගොඩක් මේ ඊමේල් ජනපදයක් තමන්ගේ වත්තේ තමන්ගේ ඉඩමේ හදාගන්න කැමැත්තෙන් බොහෝ අය ඉන්නවා. ඔව්. දැනුමක් නැතුව. ඔව්. ඒකට ඒ කට්ටියට මොකක්ද කියන්න තියෙන්නේ? ඒ කට්ටියට දැන් මම මෙතනට ගොඩාක් දෙනෙක් වෙනවා. ඒ වගේ කැමැති කට්ටියක් ඉන්නවා නම් ඇවිල්ලා කරන්නත් පුළුවන්. ඒගොල්ලෝ කණ්ඩායමක් විදිහට හැදිලා මේ ඇවිල්ලා කතා කරොත් මට දවසක් මුළු දවසක් ඉඳලා මට ඒ කරන විදිහ සියල්ලක්ම කියා දීලා එන්න පුළුවන්. දැන් ඉස්සර තියෙනවා මේ අපේ අම්මලා එහෙම මේ බම්බරයක් මේ සුවද්දයක් අහුවම තහඩුවකට ගහනවා. තහඩුවකට ගහලා මාරලට වත්තේ කලයක් අනිත් පැත්ත ගහලා තියෙනවා. මොකද ඉතින් අපි දන්නේ නැහැ ඒකේ විද්‍යාත්මක පසුබිම මොකද දන්නේ නැහැ. අපිත් ඉතින් කරලා තියෙනවා එහෙම මීමැස්සෝ ඉදලා තියෙනවා. ඔව්. එහෙම තියෙනවා නම් කොහොමද පිටේ? දැන් ඒ වගේ වෙනවා නම් එහෙම දෙයක් තියෙනවා. අපි මෙතන එහෙම මීමැසි ජනපදයක් කවුරු හෝ කඩලා පැටවගත්තත් එක්ක විනාශ කරොත් තමයි එක්කෝ යන්නේ. එහෙම නැත්නම් අර වයසක අම්මා කෙනෙක් එළවන කෙනෙක් ඉන්නවනේ. එයා එකවරක් සංසරණය දුනම හැමදාම බඩි. අවුරුදු 3ක් 4ක් කාලෙක. එයාගේ උදරේ උස්සගෙන යන්න බැරි නිසා තමයි එයාට උඩරිම මීටර 100යි ගිලෙන්නේ.
ඉතින් මේ මීටර් 100ක් ගිහිල්ලා කොහේ හරි අත්ත කෙල්ල එතන ගිමන් ඇරලා තමයි ආපහු යන්නේ අර ගමන් ගෙඩියක් විදියට. ඉතින් අපි මොකක් හරි සිවුම් ආයුධයකට තට්ටු කරපුවම එයාගේ අත්තත් එක හිරිවැටෙනවා. එතකොට ළඟම තියෙන අත්තක වහනවා. ඒක තමයි ඔව්. ඇත්ත කතාව නේද? ඇත්තම සත්‍යම කතාව. එතකොට තවත් දෙයක් තියෙනවා. ලංකාවට ආවේනික සාක්ෂි තියෙනවා. ඒක මේ මං පැහැදිලි කළාම පෙන්නලා දීලා තිනවා. මේ පැහැදිලි කරලා පෙන්නලා දුන්නා කියන්නේ ඒ ඇකෙන්සියක් විතර සාක්ෂි විතරකින් තමයි ලංකාවට ගස් ගෙනවලා තියෙන්නේ මේක ගොඩාක් කලින්. ඒ ගස්වල මල් වලින් ඒගොල්ලෝ කලින් කිව්වේ තීරණය කරේ මේ මල් විසයි කියලා නේද? මේ මල් කවදාකවත් විස නැහැ. ඒකේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? ඒ සාකේ පරාගනේ වැඩි. පරාගනේ පහපාට කකුල් වල බැඳගෙන ඉන්න පරාග වැඩි. ඒක ඛණ්ඩ සත්තු ගෝලයි. ඒකේ තමයි මේ සත්තු වැඩිපුරම ඉන්නේ. අබෑටේටත් චූටි සතෙක් මයිටාව. ඒ මයිටාව මොකද කරන්නේ? මීමැස්සගේ අත්තට දෙකේ මෙතන එල්ලේ. සතු දෙකේ. සතු දෙකේ එල්ලලා එල්ලිච්ච ගමන් මේ මීමැස්ස ටිකිලෙට කරමු මෙතන මැරෙනවා. ඒක නිසා තමයි ඒක ඒ ඇකෙන්සියා සාකේ විස. මේක අපි දවස් 14යි උපරිම කාලේ දින 21යි දාන්නේ. මේකෙන් රැජිනට එළියට එන්න බෑ මේ රැජින ගේට් එක. එතකොට අනික් මැස්සන්ට යන්න පුළුවන් ඔව් රැජිනට පිරිමි යන්න. සත්තුන්ට එන්නත් බෑ. මේ එහෙම දැම්මොත් පිරිමි සත්තු එහෙම මරලා දානවා ඒක. හරි අපි එහෙනම් බලමු. හරි. අපි එහෙනම් ඊළඟ පියවරට ඊළඟ ලෑස්ති පියවරට යමු. ස්මෝකර්. දුම් ඉසිරණය. ඔව්. ඕකෙන් මොකද්ද කරන්නේ? අපි මේකෙන් පළවෙනියෙන්ම කරන්න ඕනන්නේ මේ මැසි ජනපදයක් ළඟට යන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ගේ ඉන්නවා මුරකාරයෝ කොටසක්. ඒ මුරකාරයෝ පිටිපස්ස උස්සලා සංඥාවක් දෙනවා මේ මැසි ජනපදයක් ඇතුළට මේ අපි ගිහිල්ලා මොනවා හරි කලබලයක් කරොත් ඒ සංඥාව පිටිපස්ස උස්සලා ඒ පිටිපස්සෙන් පැනලා දුමක් පිට කරනවා මේ මැස්සන්ට අනික් කට්ටියට දැනගන්න මෙන්න මෙහෙම හතුරු කණ්ඩායමක් ඇවිල්ලා කියලා. අපිට කරදර කරන්න. ඒක නොකරන්න තමයි අපි මේකෙන් දුම් ගහලා ඒගොල්ලෝ නවත්තන්නේ. ඊට පස්සේ අපිට ඕන දෙයක් විනාඩි 20ක් ඇතුළත ඕන දෙයක් කරන්න පුළුවන්. නැත්තම් අර පහර දෙනවා යන ඔක්කොටම. එකයි වැඩේනේ. ඔව්. ඒගොල්ලෝ මේ අපි මොකක් හෝ ටච්චයක් කරලා තිබුණා නම් අපි ආපහු පැය භාගයක්වත් ඉඳලා තමයි අපි නැවත පටන් ගන්න. උඹ දුමෙන් වෙන්නේ එතකොට මොකද්ද මේ මත්වීමක් විතරයි. වෙනවනේ. ඔව්. ඒ පොඩි කාලෙකට මත්වීමක් විතරයි. දැන් අපි මේ කරන්න යන්නේ මේ අක්‍රීයව තියෙන ජනපදයක් නියම ආකාරයට ස්ථාපනය කරලා පෙන්වලා දෙන්න තමයි මම මේ හදන්නේ. හරි. මේක අපි පළවෙනියෙන්ම කරන්නේ මෙන්න මේ විදිහට මේ කටේ ඉන්න කට්ටියට අනිත් කට්ටියට දැනීම නැති. මේගොල්ලන්ට දැන් දැනගන්න බෑ අරගොල්ලන්ට දන්නන්න බැරි වුණා එහෙම කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා කියන එක. ඒ අතුරුනේ මේක අර ස්වාභාවික විදිහට ආපු නිසා මේගොල්ලෝ ඇවිල්ලා උඩම තට්ටුවේ තමයි මේ බැඳලා තින්නේ ජනපදේ. මේක මේ ගෙනාපු එකක් නේ. ගෙන අපි ගන්නේ ඇවිල්ලාම මේ පදිංචි උන එකක්. ඔව්. අන්නේ ඒ නිසා මේගොල්ලෝ බැඳලා තින්නේ මේ ඉන්න චුඩිය මුන් විදින් නැද්ද? දැන් මම වැඩේ කරලා තියෙන්නේ. ඒ විදිහට සමහරලාට අපි අතින් පොඩි වුණොත් ඒගොල්ලෝ අපිට පහර දෙනවා.
බේසමක් එන්නෝ. ලොකු බේසමක් ගේන්න බර වැඩි පැත්තේ. මෙන්න බලන්න මහත්තයා. දැන් හරිය බයයි බයයි වගේ. හොඳ අත්දැකීමක් දෙන්න පුළුවන්. මේක කෝට් කැල්ලක් දෙන්න. මේක කෝට් කැල්ලක් දෙන්න. එතන කකුලට පෑගෙන ඉන්නේ. හ්ම්. ඌටේ එතකොට හඳ කාලෙට පැණි නෑ කියන කතාවත් එක්ක මොකක්ද තියෙන්නේ? ඒක එහෙම දෙයක් නෙවෙයි. අපේ බුදුදහමත් එක්ක යන ගමනක් ඒක. ඒ කියන්නේ අපේ බුදුදහමේ කියලා තියෙනවනේ. පසළොස්වකටවත් මේක නවත්තපල්ලා කියලා. ඒ වගේ ගමනක් තමයි මේකේ තියෙන හඳ කාලේ කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය දැන් ඔබතුමාලා දෙන්නගේ එක්කෙනෙකුට මට විතර සහයෝගය දෙන්න. අර අලුත් සාමුගිනක් ඈ මම සාමුගියක් කරනවා නේ. සිපුරු පත දෙකක් ගන්න. සිපුරු පත දෙකක්. මේ පත ලොකු වෙඩි ඒ මෙතෙන් ඇවිල්ලා කියලා දෙන්න පොඩි. එහෙනම් ගේ මෙතන මහත් යන්න ඕවා.